ඔයත් ජපානයේ caregiver කෙනෙක් වෙන්න හීන දකින්න කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව මගේ අරගන්න හිතන්නත් එක. අද මේ එන්න Japan Vocational Training Center එකට. Okumaha Jakarta Japan. Ya. SSW visa වලින් යන්න නම් N4 JLPT නැත්නම් JFD Japan Foundation test එක තියෙනවා. ඔයා caregiver කෙනෙක් විදිහට යන හින්දා caregiver skill එක කරලා තියෙනවා. එතකොට ඔය improve කරලා නැති කෙනෙක්ට අපි full guide එකම දෙනවා ඔයා ජපානයට යනකම්ම. එහෙට ගියාට පස්සෙත් අපි ඔයාට after care කරනවා. අපි එන ස්ටුඩන්ට්ස් ලාගෙන්ම අහලා බලමු යාළුවගේ experience එක කොහොමද මෙතන කියලා. ඔයාගේ ජපාන් යන හීනේ හැබෑ වුණාද? ඔව් ඇත්තටම හැබෑ වුණා. මම දැන් තව සතියකින් දෙකකින් වගේ ජපානයට යනවා. ඇත්තටම මගේ මේ වැඩ ටික මෙච්චර ඉක්මනට කරගන්න සාර්ථකුනේ එක්සෑම් කළා, ඉන්ටර්විව් මෙන්ස් එක්සු පාස් වෙලා. එතකොට අපිට ඔක්කොටම මේ ජපනිස් සෙන්සලා උදව් කරනවා. ඒගොල්ලොත් එක්ක අපි නිතරම කාලය ගත කරද්දී අපි ඒගොල්ලෝ අපිට නිතරම අර හැමදේම කියලා දීදී අපිට ජපන් භාෂාව වුණත් නිතරම කනට ඇහිලා හැමදේම සාර්ථක කරගන්න හරි පහසු වෙනවා. ඉතින් අර ඒ වගේ ගොඩක් විශේෂ දේවල් මම ආයතනය තුල සිද්ධ වෙනවා. නිතරම ළමයි ගැන තමයි ඇත්තටම වැඩිපුර හිතන්නේ. Konnichiwa. Japan Vocational Training Center でインストラクターをしている橋場です。ජපාන් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකේ උගන්වන හෂිබා මහත්මයා තමයි.この学校では日本に行く皆さんのいろいろなトレーニングをしています。 මේ ස්කූල් එකේ ජපානයට යන සියලු දෙනාට විවිධ පුහුණු කිරීම කරන ආයතනයක්. 私たちの学校ではもう皆さんが日本に行けることは当たり前です。日本で活躍できる人を育てています。 අපේ ස්කූල් එකේ ජපන් භාෂාව ඉගෙන ගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් අපිට උවමනා කරන්නේ ඒගලන්ට හරියට හොඳ පුහුණුවක් දීලා ජපානයේ හොඳ සේවකයෙක් බවට පත් කරන එක තමයි අපේ ලොකුම අරමුණ මේ ස්කූල් එකේ. 皆さん私たちと一緒に日本に行くチャンスをつかんで日本で一緒に頑張りましょう。 ඔයාලා හැම කෙනෙක්ම අපේ මේ chance එක අල්ලගෙන ජපානයේ හොඳට මහන්සි වෙලා වැඩ කරනවා. 日本語教師のゆかです。よろしくお願いします。JBTC からたくさんの学生が日本に行っています。みんな一緒に勉強しましょう。 JVTC අපේ ස්කූල් එකෙන් ගොඩාක් ළමයි ජපානයට ගිහින් ඉන්නවා. හැමෝම එකතු වෙලා ජපාන් භාෂාව ඉගෙන ගමු. ජපානයේ ජපනිස් ලැන්ග්වේජ් එක නැතුව සර්වයිව් වෙනවා කියන එක හිතන්නවත් බෑ. අපි එහෙනම් මහන්සි වෙලා වැඩ කරමු කියන එක ජපන් භාෂාවෙන්ම මෙයාලගෙන්ම අහලා බලමු. 一緒に頑張りましょう。